මොකක්ද මේ රිෆ්ලෙක්ෂන් තියරි එක කියන්නේ? ඔයාට කෙනෙක් හිත රිදෙන විදිහට දෙයක් කිව්වොත් හෝ කළොත් ඔයාට දුකක්, කේන්තියක් හෝ ඒ මනුස්සයව සදහටම එපා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ හැසිරුනේ ඇයි කියලා තේරුම් ගන්න තමයි මේ තියරි එක වැදගත් වෙන්නේ. මේ වෙලාවේ හිතන්න පුළුවන් වරදේ ප්‍රමාණය අනුව හැබැයි. එයා කරපු පුංචි වරද නිසා එයාගේ හිත රිදවන්නේ නැතුව ඒ වෙලාවේ එයාට එහෙම වෙන්න ඇත්තේ යම් පීඩනයකින් ඔහු සිටිය නිසා වෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. හැබැයි එයා හරිම හොඳ කෙනෙක්. මට එයා ගොඩක් දේවල් උගන්වපු කෙනෙක්, උදව් කරපු, මං ගැන සැලකිලිමත් වූ කෙනෙක් කියලා ඒ වෙලාවේ එයාගේ චරිතය ඇතුළට ගිහිල්ලා හිතන්න. ඒ කියන්නේ ඕනම දෙයක් Tamanට වුණා නම් කොහොම හිතෙයිද කියලා හිතලා අනිත් අයට ට්‍රීට් කරන එක. ඉතින් මේ විදිහට මේ තියරි එක ප්‍රැක්ටිස් කරාම දෙදෙනාගේම මානසික අවශ්‍යතාවලට ඉඩ දීලා සතුටින් ආදරණීය චරිතයක් විදිහට ඔයාට ජීවත් වෙන්න පුළුවන් කියලා දැනෙනව නේද?